මහා සංඝරට දන් දීම, නම්දන් කෙත් පිදුම පිළිමද කරවීම, වැසිකිලි තැනවීම, අටපින් වෙති දැහැම. ඉතින් අට මහා කුසල් සහිත පින්කම් ගොන්නක්. ප්‍රධාන අධිකරණ සංඝනායක සාමණේරසිරු උත්තර මණ්ඩලයේ සම්මාන නායක ගාල්ල කලා ප්‍රජායගුණ මධ්‍යස්ථානාධිපති විදුහල්පති විවෘත පාසල විශ්‍රාමලක් විදුහල්පති පූජ්‍යපාද නම කියනට අවසරයි සිට්නාමළුවේ සුදම්ම නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා සංවිධායක මණ්ඩලයේ මේ කහපාට පුටු තිබෙන්නේ වන්දනීය පූජනීය අතිගෞරවනීය මහා සංඝරත්නයට තැන්පත් වෙන්නට. එම නිසා මහා සංඝරත්නය වෙනුවෙන් පනවා ඇති අසුන්වල අන් අය හොඳයි අපේ හාමුදුරුවෝ විහාරස්ථානයට වැඩම කරවලා තිබෙනවා. දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේදංකර විහාරාදී net FM සහ FM දෙරණ ගුවන් විදුලියේ සවස් 6:15 බෝධි පූජාව සහ රාත්‍රී සෙත් කවි සුගායනය කරන උතුම් ශ්‍රීලක අපතෙල් පහන් පූජාවේ නිර්මාතෘ ශාසන කීර්ති මధుරබාණී කාව්‍ය විසරද වැඩම කර සිටිනවා. ඉතින් ඒ නිසා ඔබ සෑම සියලු දෙනාම ඇවිල්ලා තැන්පත් වන්න. මේ බුදු මැදුරේ මනරම් බුදු කුටියේ රැඳී දෝරේ ගලයි මෙත් ගගනෙත් සගල රැඳී වැදගෙන සිටින ඔබේ සිත් පැති ගඟුලෙනිදී නිවනට මඟ සදායි සැනසෙලි සෝය දිදී. ඉතින් උතුම් වූ පින්කමක් අද තව නිමේෂයකින් ආරම්භ කරනවා. නිවන කරා අප වැද වැටෙමු බුදු සිරි පද සිරස කරා. වහන්සේ ඒ වගේම අපගේ ප්‍රාදේශීය සභාවේ තුමා ඇතුළු කොටගත්තා වූ ඒ කාර්ය මණ්ඩලයේ පින්වතුනි ඒ වගේම අපි මේ අවස්ථාවේදී මේ පරිසරය තුළ
ආරක්ෂාව පිළිබඳව අපරාධ පොලිස් ස්ථානාධිපතිතුමාට සිහිපත් කළා. මීට වර්ෂයකට කලින් ඒ දර්ශනීය බුද්ධ මන්දිරය ඉදි කරන්නට මූලික සංකල්පනාව ගොඩනගාගෙන ගෞතම ලොකුහාමුදුරන් වහන්සේගේ අපේ අවවාද අනුශාසනා ලබා ගනිමින් ඒ පරිත්‍යාගශීලී පින්වතුන්ගේ නමසුරු පරිත්‍යාගශීලීත්වය මත ඉටු කරමු කියන සංකල්පය ඒ අදහස ඉදිරිපත් කළා. ආදයාමි සාදු කියලා සූදානම් කරගත්තු පහන් දැන් ආලෝක පිදුමල් පාමුලේ සුවඳ හද වෙත එවේ බව කතර අනියතයි මෙනෙහි වේ අන්සිල දැල්විලා සමිසිතින් මවා සැනසෙනින් වඳින්නම් බෝපතුන් සුලම් පොදින් ඔබ සෙවනේ සිසිලසයි ඔබේ හිතේ අරමුණක තියාගෙන ඔබ ස්වභාවිකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පබස්වර මිදං භික්ඛවේ චිත්තං සකල විද ලෝකේ සකල විද ක්‍රියා පද්ධතියට හිත ප්‍රදාන. ඒකයි ධම්මපදයේ මුලින්ම ගත්තේ මේ උතුම් ආශිර්වාදයෙන් බලෙන් කරන පාඩම් මතකේ රැඳිලා නිදිමත ප්‍රාර්ථනාවක් ඇති කරගන්න හොඳයි. දවසින් දවස අපේ ජීවිතයට ග්‍රහ නක්ෂත්‍රානුකූලව නවග්‍රහ 9 දෙනා වහන්සේලාගෙන් බලපාන සකලාන්තරාය සරූපද්‍රවයන් හිසේ පටන් දෙපතුල් දක්වාම ඇති 93ක් රෝග 90ක් ව්‍යාධි 203ක් අන්තරාවල් දුරින් දුරු වී මේ මහා අනුසස් ලැබෙන අබතෙල් පහන් පූජාවේ වාසනාවන්ත තෙද බලය අපේ ජීවිතවලට සැලසෙත්වා කියලා හිතින් හිතලා හැමෝම හඬ නගලා තුන්වරක් සාදු කියන්නේ. එසේ ප්‍රාර්ථනා ඇති කරගත්තු ඔබ දැන් පහසු විදිහකට පහන එකවරක් සාදු කියලා. මහා අඳුරු උලව එළිය කරනා කාරුණික බුදු රජාණෙනි අපට බුදු ගුණ කියා පාවැඳ පුදන්නට අවසර ස්වාමිනී සතු සත් බුදු නෙතින් බලාලොව මං කියලා අවසන් කරනවත් එක්කම ඔයත් කියන්න පටන් ගමු. ඔයිට වඩා හයියෙන් කිව්වොත් ශබ්ද නගලා පින්කම තවත් ලස්සන වෙයි. අදහස් හිතට අරගෙන
ශ්‍රද්ධාව උපදවාගෙන ඔබේ දැවෙන රිදෙන තැවෙන සිත හැම දෙයකින්ම නිදහස් කරගෙන ආසාවෙන් කියන්න. අපහු කියමු, හයියෙන් කියමු හැමෝම මේ විදියට. බුදු නෙතින් බලාලොව සිතේ දුක නිවාදුන් බුදු සරණ යමු අපිත් නිවන් මඟ සදා